boys and girls ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඔයගොල්ලෝ මේ අද එකතුලා ඉන්නේ හෙන්සෝ YouTube channel එකත් එක්ක. ඉතින් guys අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මචං කොහොමද පියවර 3න් headshot ගහන්නේ desert eagle එකෙන් කියලා. ඉතින් මේ ඉසේ ගන්න යන්නේ මේ මචං desert eagle එකෙන් කොහොමද පියවර 3න් headshot ගහන්නේ කියලා. ඉතින් මචං අපි වැඩි වෙලා ගන්න ඕනේ නැහැ intro එකට. අපි එහෙනම් වැඩි කතා නැතුව මචං අපි යමු අපේ අද වීඩියෝ එකට. ඉස්සෙල්ලා මචං desert eagle එකෙන් headshot ගහන්න කලින් මචං පුරුදු වෙන්න ඕනේ මචං training ground ගිහිල්ලා හැමදාම දවසකට එක සැරයක්වත් පුරුදු වෙන්න ඕනේ. හරිද? දැන් අපි training ground පැත්තට චුට්ටක් යමු. මම උඩ ගිහිල්ලා කියා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මචං අපි උන් ඔය විදිහට තමයි training ground එකට යනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි ගිහිල්ලා බලමු. ඉතින් මචං training ground එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම ගිහලා desert එකක් තෝර ගන්න ඕනේ. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මචං desert වලින් headshot ගහන්නේ කොහොමද කියලානේ. අපි ඉතින් මචං desert එකක් ගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපි MP40 අයින් කරමු. දැන් මචං ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම කොහොමද headshot ගහන්නේ කියලා හරියට මචං දැන් පියවර 3න් ගහන්නේ ඕනි. අපි මචං ඉස්සෙල්ලා මේ red dot එක තියනවා නේද? ඔයගොල්ලෝ මේ red dot එක පේනවා නේද? red dot එක මචං එනිමියාගේ ඇඟට තියලා ඉස්සුවට කොච්චර කරත් ඔළුවට යන්නේ නැහැ මචං මේ බලන්න. ඇඟට තියලා ඉස්සුවට මචං කොච්චර කරත් ඔළුවට යන්නේ. ඒකත් අර ඔළුව ගාවින්ම තියලා අර බෙල්ල ගාවින්ම තියලා ඉස්සුවොත් තමයි මචං. හරිද? අපි මේ red dot එක මෙන්න මේ පැත්තෙන් තියාගෙන තමයි උඩට ඉස්සරහට මචං. එතකොට ඔයගොල්ලෝ පේනවනේ මේ උඩට ඔළුවට යනවා. හරි? එතකොට තමයි මචං මේ ඔළුවට යන්නේ. ඒ විදිහට මචං ඔයගොල්ලෝ හැමදාම වගේ පුරුදු වෙන්න ඕනි. ඒකත් මචං දැන් ඔයගොල්ලෝ හැමදාම CSBR විතරක් ගහලා හරියන්නේ නැහැ මචං. කස්ටම් ප්ලේන් උත් තියාගන්න ඕනේ. එකපාරටම කස්ටම් ටෝක් කරොත් එහෙම ඔයගොල්ලෝ කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා ඉතින් මචං. ඉතින් මචං ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් ඉන්නේ අපින් විතරයි හෙන්සෝ YouTube channel එකෙන්. ඉතින් ඔයගොල්ලෝ අපිව subscribe කරලා තියාගන්න. හරිද? අනිත් එක තමයි මචං කොහොමද මචං desert එකෙන් ගහලා බෝල් එක ගන්න. ගොඩක් කොල්ලොන්ට බෑ. අලුතෙන් ප්ලේ කරන කොල්ලොන්ට බෑ. පරණ කොල්ලෝ නම් ඉතින් ඒක ගොඩක් දන්නවා. ඉතින් මචං මෙන්න මෙහෙම හරිද? ඉස්සෙල්ලා මචං ඔයගොල්ලෝ ඒ කියන්නේ එක තැන ඉඳලා කියන්නේ මේ joystick එක ඇදලා ගහන්න පුරුදු වෙන්න ඕනේ. හරිද? joystick එක ඇදලා තමයි මුලින්ම පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ මචං ඒගොල්ලෝ දුවන ගමන් පුරුදු වෙන්නේ. ඊට පස්සේ මචං කවදාවත් joystick අදින්න එපා මචං. පුරුදු වෙන්න ඕගොල්ලෝ හැමදාම වගේ ඇවිල්ලා පුරුදු වෙන්න ඕනේ. හරිද? දැන් ඔන්න ඔය වගේ ඉස්සෙල්ලාම joystick එක ඇදලා ඔළුවට. ඔයගොල්ලෝ පේනද නේ? joystick එක ඇදලා ඔළුවට. ඒකත් මචං අර පැත්තේ තියලා කරන්න ඕනේ. කියන්නේ දැන් මේ red dot එක ඇඟේ තියලා මචං එන්න මේ කකුල ගාව විතර තියලා ඉස්සුවට කවදාවත් ඔළුව යන්නේ නැහැ. හරි. ඒකත් අර එකපාරටම තියලා ඉස්සුවොත් තමයි මෙහෙම ඔළුව යන්නේ. හරිද? ඒත් මම කවදාවත් අර ඇඟට කරලා ඉස්සුවම ඔළුව යන්නේ නැහැ. ඒක මේ පැත්තට කරලා උස්සන්න ඕනේ මචං. හරිද? එහෙම කරාම තමයි මචං ඕගොල්ලන්ට ඔළුව යන්නේ. ඉතින් මචං තව කාරණයක් තියෙනවා මේ desert එකෙන් පියවර 3න් ඔළුව ගහනවා නම් මචං ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ sensitivity ඉතින් හදාගෙන ඉන්න ඕනේ. මචං එක ෆෝන් වල එක sensitivity controls තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ෆෝන් එකට හරියන sensitivity ටික හදාගන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. ඉතින් මචං මගේ කලින් account එක නැති වුණා. මම ඒකත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඉතින් මචං මෙන්න මේ විදිහට ඔළුව ගහන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ හැමදාම. දැන් අපි මලමු මචං අපි මේ වගේ headshot ගහන වීඩියෝ එකක්.
ඉතින් මචං මං හිතනවා කට්ටියට වැදගත් වීඩියෝ එකක් වෙන්නද කියලා මචං. ඉතින් මචං කියන්න කැමති වීඩියෝ එක වැදගත් වුණා නම් බෙල් අයිකන් එක ඕල් දාලා ඊට පස්සේ දෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න කොහොමද වීඩියෝ එක කියලා. තවත් ඉදිරියට වීඩියෝස් කියන හිතන් ඉන්න ඕගොල්ලන්ට ඕන වීඩියෝස් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකෙන්ද මේ ඔලු ගහන්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මචං ඩෙසර්ට් එකෙන් ගහන්නට තමයි අද ගෙනාවේ. හැමෝටම වැදගත් වෙන්න තියෙන වීඩියෝ එක. ප්ලේ කරන්න බැරි කට්ටිය අලුතෙන් ගේම් එකට ආපු කට්ටියට වැදගත් වෙන්න තියෙයි. ඉතින් මචං giveaways එහෙම තියෙනවා. ඉප්පන මචං අපි 1k ටාගට් ටිකක් සම්පූර්ණ කරමු. එහෙනම් මචං අපි අදට ගිහින් එන්නම්. හැමෝටම good bye. Bye bye.